අද අපේ රටේ සුවිශේෂී නමකින් චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදි වෙලා සසුනට පූජා කරන දවස. අඟුලිමාල මහරහතන් වහන්සේ අපේ ශාසනයේ සුවිශේෂී වැදගත්කමක් ඇති මහරහතන් වහන්සේ නමක්. අඟුලිමාල කියන නම කියනකොට සාමාන්‍යයෙන් ගිහි සමාජය තුල එක්වරම සිහියට නැගෙන්නේ ඇඟිලි මාලයක් දාගත්ත කඩුවක් අතින් ගත්ත දරුණු පෙනුමක් ඇති තරුණයෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දැකීමෙන් අවබෝධය ලබා ගැනීමෙන් අඟුලිමාල කියන මහා දරදඬු චරිතය සාමකාමී වටිනා මහරහතන් වහන්සේ නමකගේ චරිතයට පත්වීම මේ ශාසන ඉතිහාසයේ ඉතා වැදගත් කාරණයක්. අපි හැමෝගෙම වැරදි සිද්ධ වෙනවා. අඩුපාඩු සිද්ධ වෙනවා පෘථග්ජන අය හැටියට. පෘථග්ජන අය වැරදි සිද්ධ වුණාම ඒ වැරද්ද පිළිබඳව සමාව ගැනීමේ ස්වરૂපයක්, වැරද්දට සමාවන්න කියන අදහසක් අපේ සාමාන්‍ය ස්වરૂපය. නමුත් මේ සමාවන්න කියන අදහසට වඩා වැඩි අදහසක් අපේ බුදුදහමේ තියෙනවා. ඒ තමයි අවබෝධය. යම් කිසි කෙනෙක් කරන වැරද්දක් ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා යම් වැරද්දක් සිද්ධ වුණොත් ඒ සිදු වැරද්ද නැවත සිදු නොකිරීම පිණිස අවබෝධ කර ගැනීම භික්ෂුන් වහන්සේලා හා සම්බන්ධයෙන් නම් ආයති සංවරය කියන ඒ වටිනා සංකල්පය ඇති උනේ ඇත්ත වශයෙන්ම අපිට තදින් හිතට වැදුනේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ චරිතය තුලින්. අපෙන් සිදුවෙන වැරදි අප විසින් අවබෝධ කරගෙන ඒ වැරදි නැවත නූපදීම සඳහා අදිෂ්ඨාන කරගෙන නිවැරදි කර ගැනීම කියන අදහස මේ අඟුලිමාල චෛත්‍යරාජයන් වහන්සේ අභියස අපි අදිෂ්ඨාන කරන්නට ඕනේ. අපිට තියෙනවා බෞද්ධයාට රත්නත්‍රයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා හැටියට මහා සංඝරත්නය උන්වහන්සේලාගේ ජීවිතවල තියෙන අඩුපාඩු නිවැරදි කර ගනිමින් සංසාරයේ කෙටි කර ගැනීම පිණිස ක්‍රියා කරන පිරිසක්. ඒ නිසා ආර්ය මහා සංඝ කියන්නේ බුද්ධ රත්නය වගේම ධර්ම රත්නය වගේම ඊටාම වටිනා රත්නයක් කියන එක, ඊට නොදෙවෙනි රත්නයක් කියන එක බුදුරජාණන් වහන්සේගේ වචන වලින්ම අපිට සඳහන් කරන්නට පුළුවන්. අපේ පූජ්‍යපාද කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ උන්වහන්සේගේ මේ වැඩපිළිවෙල ආරම්භ කරලා වසර 25ක් ගත වෙනවා කියලා අපේ ගරු කටයුතු අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කළා. ඇත්ත වශයෙන්ම මේ වැඩපිළිවෙල උන්වහන්සේ ආරම්භ කරන අවස්ථාවෙහි මේ රටේ යම් කිසි ආందోලනාත්මක අවස්ථාවක් ඇති වුණායි කියන එක අමුතු රහසක් නෙවෙයි. ගිහි පැවිදි බොහෝ දෙනා මේ අසපු සංකල්පය පිළිබඳව කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ වැඩපිළිවෙල පිළිබඳව කතා කරන්නට පටන් ගත්තා. සමහරව ඒ ඊටා වටිනා ක්‍රියාවක් විදිහට අගය කළා. තව සමහරව කිසිවක් නොකිය බලාගෙන හිටියා. තව සමහරු විවේචනය කළා. මේ අනුශාසනා කරන මමත් ඒ යුගයේදී ඇත වශයෙන්ම කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවන්ගේ අසපු සංකල්පයට විරුද්ධව අවස්ථා කීපයකදී කතා කළා.
මගේ මතකයේ හැටියට මම පුවත්පතකට ලිපියකුත් ලිව්වා. ඒ කාලෙම කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ ඊට පිළිතුරු වශයෙන් ලිපියක් ලබලා දීලා තිබුණා. ඇත්ත වශයෙන්ම උන්වහන්සේට ඒ කාලේ ඒ යුගයේ ඒ විදිහේ අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ මේ රටේ පැවතිච්ච පාරම්පරික සංඝ සංවිධානයෙන් ඔබට යමින් එයින් වෙන් වෙලා අලුත් විදිහේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීම කියන එකයි මගේ අදහස. එදා උන්වහන්සේ ආරම්භ කළ ඒ සංවිධානයේ වසර 25ක් ගත වෙන මේ අවස්ථාව වන විට උන්වහන්සේ මුල් යුගයේ උන්වහන්සේ අනුගමනය කළ යම් යම් ක්‍රියාමාර්ගයන්ටත් වෙනස්ව වඩා ගැළපෙන විදිහට සංවිධානාත්මකව ඉදිරියට රැගෙන විත් තියෙන බව අපි බොහොම සන්තෝෂයෙන් කියන්නට කැමැතියි. අද මේ රටේ පවතින සංඝ සංවිධාන අතර ඊටාම ක්‍රමවත් ඊටාම පිළිවෙලට වැඩ කරන ඒ වගේම යම්කිසි වටිනා කාර්යයක නිරත වෙලා සිටින වටිනා සංඝ පරම්පරාවක් අපේ කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරන්ට ඇත් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒක ඊටාම වටිනා දෙයක්. සංඝ පරම්පරාවක් පමණක් නෙවෙයි දායක දායිකා උපාසක උපාසිකා පිරිසකුත් ඊටාම හොඳට සංවිධානය වෙමින් උන්වහන්සේ වටා ගොනු වෙමින් උන්වහන්සේගේ සංඝ රත්නය වටා ගොනු වෙමින් මේ රටේ බෞද්ධ කියන නාමයේ යටතේ බෞද්ධ කියන කොඩියේ යටතේ එකතු වී තිබීම මේ රටේ වාසනාවක් කියලා මා විශ්වාස කරනවා. අපි භික්ෂුන් වහන්සේලා හැටියට සාම්ප්‍රදායිකව මෙතෙක්කල් රැගෙන අපේ යම් යම් පුදසිරිත් වගේම යම් යම් සාම්ප්‍රදායික කරුණු පිළිබඳව අපි කතා කරනවා ඒ වාගේ කරනවා. ඒව පිළිබඳව අපේ කිසි ගැටලුවක් නැහැ. හැබැයි අපේ යම් යම් අඩුපාඩු තියෙන බව අපි නිහතමානීව පිළිගන්නවා. අපිට පේනවා කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාගේ ඒ භූමිකාව නූතනයට ගැලපෙන විදිහට 21 වෙනි සියවසට ගැලපෙන විදිහට ගොඩනගන්නට ක්‍රියා කරන්නට ඒ වෙනුවෙන් යොදවන්නට කටයුතු කරන තාම වටිනා හාමුදුරුවෝ කෙනෙක් කියලා අපි කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවන්ව හඳුන්වා දෙන්නට කැමැතියි. මීට වඩා මම යමක් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද අපි මේ වටිනා උතුම් ශාසනික කටයුත්තට සම්බන්ධ වීම තුළින් භික්ෂුන් වහන්සේලා හැටියට අපිත් මහත් ආධ්‍යාත්මික උද්දාමයකට පත් වූ බවත් මේ අවස්ථාවේ දානය වැළඳීම තුළින් බුදුරජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නය හැටියට අපි යම්කිසි ප්‍රතිඵලයක් ලැබූ බවත් අපිටත් යම්කිසි සහනයක් ලැබුණු බවත් මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමැතියි. වරක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කත්ත දානං දාතබ්බං කාටද දන් දෙන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ වදාරනවා යත්ත චිත්තං පසීදති තත්ත දානං දාතබ්බං. කාටද දන් දෙන්න ඕනේ? යම් කිසි කෙනෙකු කෙරෙහි හිතේ පැහැදීමක් ඇති වෙනවා නම් ඒ අත්තන් කෙරෙහි දන් දෙන්නට කියලා. ඒ නිසා අද අපේ කිරිබත්ගොඩ ඥානානන්ද හාමුදුරුවෝ වහන්සේගේ සිතේ පැහැදීම ඇති කරගෙන මේ රටේ වැඩිපුරම සාම්ප්‍රදායික මෙතෙක් විවිධ නිකායන්ට පාර්ශ්වයන්ට එකතු වෙමින් මේ රටේ උසස් භූමිකාවේ නිරතව සිටි ආර්ය මහා සංඝ රත්නයේ විශේෂෙහි සංඝිකව දන් පූජා කරලා උන්වහන්සේලාට ආශිර්වාද කරන්නටත් ඔබ වහන්සේට ආශිර්වාද ලබා ගන්නටත් කරන ලද මේ ක්‍රියාදාමය අපි බෙහෙවින්ම අගය කරනවා. මේ සිද්ධ කළේ භික්ෂුන් වහන්සේලා හැටියට භික්ෂුන් වහන්සේලාගේ වගකීම. භික්ෂුන් වහන්සේලාට වගකීමක් තියෙනවා.
ශ්‍රද්ධාවන්ත දායකයන්ට ඒ දායක පින්නතුන්ගේ සිත් සතන් සතුටු වෙන විදිහට දානේ පූජා කරන්න, වැඳුම් පිදුම් කරන්නට, උන්වහන්සේලාට සලකන්නට ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණියෝ කියලා සඳහන් කළේ එකයි. ඒ ක්‍රියාව සිද්ධ කර ගන්නට දායක පින්නතුන්ට අවස්ථාව සැලසෙන්නට ඕනේ මේ ශාසනය. භික්ෂුන් වහන්සේලා හැටියටත් භික්ෂුන් වහන්සේලාගේ වගකීම වෙන්නේ දායක පින්නතුන් ශ්‍රද්ධාවෙන් දෙනු ලබන දානමාන ආදිය ඊට සුදුසු තැනෙහි පිහිටමින් සුදුසු විදිහට ක්‍රියා කරමින් ඒ දානමාන පිළිගැනීම භික්ෂුන් වහන්සේලාගේ වගකීමක් හැටියට අපි කල්පනා කරනවා. ඒ නිසා අද මේ සිද්ධ වුණේ ආර්ය මහා සංඝරත්නය හැටියට අපේ වගකීම සිද්ධ කළේ එක. ඒ වගේම දායක පක්ෂයේ වගකීම සිද්ධ කළේ එක මේ ශාසනයේ. දායකෝච මත්තා ජානිතබ්බා පටිග්ගාහකෝච මත්තා ජානිතබ්බා කියලා කිව්වේ ඒකයි. දායක පින්නතුන්ගේ සීමා තුල සිඳිමින් ඔබගේ වගකීම ඔබ සිද්ධ කරනකොට ආර්ය මහා සංඝරත්නය උන්වහන්සේලාගේ වගකීම් තුල සිටමින් උන්වහන්සේලාගේ යථාර්ථවත් චරිතයෙහි පිහිටමින් දායක පින්නතුන්ගේ දානය උන්වහන්සේලා විසින් පිළිගනු ලබනවා. මේ සිද්ධ වුණේ ඒ උතුම් මහා පුණ්‍යක්‍රියාවයි. මේ පුණ්‍යක්‍රියාවට මූලිකත්වය ගත්ත අපේ ගරු කටයුතු කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිරෝගී සුව ලැබේවා, දීර්ඝායු ලැබේවා. රත්නත්‍රයේ පිටින් උන්වහන්සේට මෙබඳු ශාසනික ක්‍රියාවන් ඉදිරියටත් සිද්ධ කරගෙන යාමට තුනුරුවන්ගේ පිහිට සියලු දෙවි රැකවරණ ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින්කමට අප උපස්ථාන කිරීමට දායක වෙච්ච මේ ස්ථානයේ ගරුතර මහා සංඝරත්නයටත් දායක කාරකාදී සියලු දෙනාටමත් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. ඔබට වාසනාවන්ත සුබ අනාගත කාල පරිච්ඡේදයක් උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින්කම සඳහා වැඩමව වදාළ අපේ අතිගරු මහානායක මාහිමියන් වහන්සේ වසර 103ක වැඩිහිටි හාමුදුරු නමක් සමීපයේ ටිකක් හෝ ඈතින් හරි ඉඳගෙන දානි ටිකක් වළඳන්නට ලැබීමත් අපිට මහා සතුටක්. ඒ නිසා උන්වහන්සේ ඇතුළු මේ ආර්ය මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේටමත් ඔබ අප හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වගේම අප හැම දෙනාම බලාපොරොත්තු වෙන උතුම් අමා මහ නිර්වාණ සම්පත්තියත් සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු.